අපි අලුත් ක්‍රියේෂන් එකක් කරන්න ඉදිරියට. මොකද අපි අහලා තියෙනවා seafood volley one. seafood volley one කියවම අපිට දැක්කම අපි battles එක නැත්නම් ග්‍රීසින් එක අපි සර්ව් කරන්න පුළුවන්. seafood volley one කියන්නේ පොඩියට ලස්සන seafood ටික දාලා පොඩි volley one paste එක පප්පේස්ටින් ලස්සනට පොඩි කප් එකේ තමයි අපි සර්ව් කරන්නේ. අපි ඒ වගේ දෙයකට යන්න තුව seafood volley one එක අපිට හදන්න පුළුවන් ලංකාවේ විදිහට ක්‍රියේෂන් කරලා. හැමතිස්සෙම දකින්න ඕනේ කවුරුත් නොකරපු දෙයක්. මම අද volley one එකක් හදනවා ශ්‍රී ලංකන් විදිහට. බලමු මම මොකද්ද කරන්න කියලා කොකිස් වලින් හදන්න. පැහැදිලිද? මෙන්න කොකිස් පදම අරගෙන මම ලස්සනට ලස්සන මේම කොකිස් එක තියෙනවා. ලස්සනට කොකිස් එක ගැලවෙන්න ඕනේ. ඒ වගේම මේ කොකිස් එක ලස්සනට අපිට පුළුවන් ගන්න පේස්ට් එකයි ගාලික් පේස්ට් එක දාලා ලස්සනට සෝට් කරලා බටර් පොඩ ගෙනපු මෙන්න ඊළඟට අපිට පුළුවන් මේ බටර් ටික සෝට් කරගෙන ඊට දාගෙන फ्राई चूट कर पासिल पोटा गेन होते इसके दाल salt little bit pepper ඊළඟට අපි chop parsley ටිකක් දානවා parmesan cheese එකකුත් දාලා ඔන්න volley one එක ලස්සනට මම සෙට් කරනවා. ඕකේ. හරි. මෙන්න මේක මේම ගාදී අපිට ගොටුකොළ සම්බල් එකක් අපිට පුළුවන් ලස්සනට මෙම සයිස් එකේ තියන්න. සාදිවිද අපි ශ්‍රී ලංකන් concept එකට තමයි මේ කෑම එක අපි හදන්නේ. දැන් පැහැදිලිද? ඊට පස්සේ අපි මේක කොකිස් එක ස්ටෆ් කරනවා අපි හදාගත්ත අර සීෆුඩ් එකේ. ඒ හදාගත්ත සීෆුඩ් එක මේ කොකිස් එකට අපි හදාගත්ත කොකිස් එක උඩින් මේම ලස්සනට අපිට පුළුවන් arrange කරගන්න. පැහැදිලිද? මේක ක්‍රියේෂන් එකක් විතරයි. ලස්සන ක්‍රියේෂන් එකක්. අපිට පුළුවන් මේක ගොටුකොළ සම්බල වලින් තියන්න. ඊට පස්සේ පාමසන් චීස් මේම උඩට චොප් කරගන්න. පැහැදිලිද? ඕකේ. චොප් පාසිලි පොඩ්ඩක් තියලා ඊට පුළුවන්. තාම මේක ඉවර නැහැ. හොඳ විනාඩි දෙකක්. උදා bell pepper කෑල්ලක් දැන් මේක සෝස් එක හදා ගන්න ඕනේ. bell pepper කෑල්ල මේක හොඳට ඩීප් ෆ්‍රයි කරනවා. එහෙම නැත්නම් අපිට oven එකේ දාන්න පුළුවන්. ඩීප් මම හදන සෝස් එකට මම ශ්‍රී ලංකන් concept එකට දාගන්න මම මේක හොඳට ඩීප් ෆ්‍රයි කරනවා. bell pepper එක ෆ්‍රයි කරා පුතා. bell pepper එක ෆ්‍රයි කරලා මම ඒක ස්කින් එක අයින් කරලා තින්නේ. ස්කින් එක අයින් කරලා little bit olive oil ටිකක් දානවා. right cream cheese and cream cheese and olive oil. okay පුතේ. ඒ වගේම පුතේ අපිට පුළුවන් මේක ඕනනම් සෝස් එක on the side දෙන්නත් මේක තමයි ක්‍රියේෂන් එක අපිට කැමති නම් on the side දෙන්න පුළුවන් ඊයගේ බෝල් එකකට ඒ වගේම තව විශේෂම එකක් දාන්න පොඩි ගානිෂයක් ශ්‍රී ලංකන් කියන concept අපිට පුළුවන් chili powder කියන concept එක මේකට ලාවට තියන්න. This is okay. අපි කියන්න පුළුවන් ශ්‍රී ලංකන් කොකිස් volley one එකක්. ලංකාවේ සිලෝනියන් concept එකට අපුරු volley one එකක්. ඒක හරිම ලස්සනයි, හරිම simple. මේක දෙන්නේ මේකට අපිට පුළුවන් ඕනනම් ඩ්‍රෙසින් කරන්න, ස්ප්‍රින්කල් කරන්න olive oil පොටක් ගෙන පුතා. right මෙන්න olive oil අපිට පුළුවන් olive oil ටිකක්
ඕකේ. හොඳයි ඩිෂ් එක. සුපර්. thank you very much.